හරි නම් මල්ලි අද අපි ඩිස්කස් කරන්නේ 2024 A level physics paper එකට ආපු රචනා ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න කියන්නේ ඉලෙක්ට්‍රොනික රචනා ප්‍රශ්න තමයි අපි ඩිස්කස් කරන්න යන්නේ. බලමු අපි නම් මල්ලි කොහොමද ඩිස්කස් වෙන්නේ කියලා. මුලින්ම මේ ගානේ අපිට නම් මල්ලි දීලා තියෙනවා මේ වගේ පරිපථයක්. ඊට අමතරව මේ වගේ දත්ත ටිකකුත් දීලා තියෙනවා. ගානේ අපිට මුලින්ම කියනවා ස්විච් එකක් විදිහට ක්‍රියාත්මක කරන ट्रांजिस्टर වලින් සාදා ඇති එක රූපයේ දක්වා ඇති n ద్వාර පරිපථයක් සලකා බලන්න. ඒ කියන්නේ මේක n ద్వාරයක් විදිහට මේ පරිපථය ක්‍රියාත්මක වෙන්නේ. මේක n ద్వාරයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒක ලොජික් ගේට් එකක් විදිහට මේ ट्रांजिस्टर භාවිත කරලා ලොජික් ගේට් එක නිර්මාණය කරපු අද්භූත පරිපථයක් තමයි නම් ඉමල්ලි මේ පරිපථය අපිට දීලා තියෙන්නේ. ඒකෙදි දැන් අපි ලොජික් ගේට් වලින් සාමාන්‍යයෙන් අපි දන්නවා නම් ඉමල්ලි ලොජික් ගේට් එක සාමාන්‍යයෙන් ප්‍රධාන අංග විදිහට ප්‍රධානයන් තියෙනවා. ඊට අමතරව ලොජික් ගේට් එකකින් ප්‍රතිධාන අංගයක් වෙනවා. දැන් මේ සර්කිට් එක හැටියට නම් මේ AB අග්ග දෙක තමයි ප්‍රධාන විදිහට සලකලා තියෙන්නේ. දෙන්න මේ X කියන අග්ගය තමයි ප්‍රතිධාන විදිහට සලකලා තියෙන්නේ. මොනවද දීලා තියෙනවා. පරිපථය සලකන්න. ඊට පස්සේ අපිට දත්ත විදිහට වෙන මෙහෙම දීලා තියෙනවා. T1 T2 T3 NPN ट्रांजिस्टर විදිහට සමන්විත වෙනවලු. ඊට A සහ B ප්‍රධාන විදිහට A සහ B අග්ග ප්‍රධානයන් විදිහට T1 T2 ट्रांजिस्टर ක්‍රියා පාලනය කරනවා. මෙන්න මේ T1 T1 සහ T2 ट्रांजिस्टर වල ක්‍රියාව පාලනය කරන්නේ මෙන්න මේ කියන්නේ A සහ B කියන ප්‍රධාන අග්ග වලින්ලු. ප්‍රධාන අග්ග වල ලබා දෙන වෝල්ටේජ් මගින් මෙන්න මේ ट्रांजिस्टर එක පාලනය වෙනවා කියලා අපි කියනවා. ඊතර නම් ඉමල්ලි T3 ट्रांजिस्टर එක මගින් මෙන්න මේ T3 කියන ट्रांजिस्टर එක මෙන්න මේ T3 කියන ट्रांजिस्टर එක මගින් ප්‍රතිධාන වෝල්ටේජය පාලනය වෙනවා කියලා අපිට කියනවා. එතකොට නම් එමන්ලි අපිට දත්ත විදිහට දෙන්නේ සැපෙන් වෝල්ටේජය මේ පරිපථයට ලබා දෙන සැපෙන් වෝල්ටේජය වෝල්ට් 5ක් කියලා දීලා තියෙනවා. සියලුම ट्रांजिस्टर වල කියන්නේ මෙතන ट्रांजिस्टर තුනක් තියෙනවා. මෙතන T1 තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. ट्रांजिस्टर තුනේම පාදම සහ විමෝචකයේ අතර වෝල්ටේජය ඒ කියන්නේ මේ අතර වෝල්ටේජය මේ අතර වෝල්ටේජය අතර වෝල්ටේජය 0.7ක් කියලා අපිට ගානේ ගන්න කියනවා. ඊට අමතරව ධාරාලාභය බීටා 100ක් කියලා ගන්න කියනවා. ඊට පස්සේ මේ ट्रांजिस्टर වල සංග්‍රාහකය හා විමෝචකයේ අතර වෝල්ටේජය තවගෙන මේ ट्रांजिस्टर සම්තෘප්ත අවස්ථාවටපත් වුණාට පස්සේ ඒ සංග්‍රාහකය සහ විමෝචකයේ අතර වෝල්ටේජය අපිට 0.2 වෝල්ට් කියලා උපකල්පනය කරන්න කියනවා. ඔන්න ඔය විදිහට දත්ත ටික මම මේ පැත්තෙන් පිළියෙත් දියාගත්තා. මේ පරිපථය මෙහෙම තියෙනවා. එතකොට ඊට අපිට T1 සහ T2 ट्रांजिस्टर වලට අවශ්‍ය සංග්‍රාහක ධාරාව. ඒ කියන්නේ මෙන්න මේ T1 කියන ट्रांजिस्टर එකයි T2 කියන ट्रांजिस्टर එකයි ඔන්නේ ट्रांजिस्टर දෙක ක්‍රියාකාරීත්වයටපත් වෙන්න අවශ්‍ය සංග්‍රාහක ධාරාව මිලි ඇම්පියර් 4ක් කියලා අපිට මම මේක දත්ත එකද මේ ටික වෙනම ලියාගත්තා. ඊට අමතරව I3 T3 කියන ट्रांजिस्टर එක මේ T3 කියන ट्रांजिस्टर එකට අවශ්‍ය සංග්‍රාහක ධාරාව මිලි ඇම්පියර් 4.8යි කියලා මම දැන් ලියාගත්ත වෙනම දත්ත විදිහට. ඊට පස්සේ අපෙන් පළවෙනි කොටසෙන් අහනවා නම් ඉමල්ලි රෝමික ඉලෙක්ට්‍රෝන එකේ A හා B ප්‍රධාන දෙකටම ඒ කියන්නේ මෙතන ප්‍රධානයි මෙතනින් ප්‍රතිධානය එන්නේ. ඒ කියන්නේ මෙතන සහ මෙතන මේ ප්‍රධාන දෙකට වෝල්ට් 5ක් වන අවස්ථාව සලකා බලන්න. ඒ කියන්නේ මේ ප්‍රධාන දෙකට වෝල්ට් 5ක වෝල්ටේජය දෙනවා කියලා සලකන්න කියන්නේ. මුලින් මෙහෙම සලකලා බලලා අපෙන් ප්‍රශ්න කරනවා මේ විදිහට. මෙතනත් වෝල්ට් 5ක් දෙනවා. B අග්‍රයටත් වෝල්ට් 5ක් ප්‍රධාන විදිහට ලබා දෙනවා. මේකෙදි T2 එහෙම දීලා පළවෙනි කොටසෙන් අහනවා රෝමික් ඉලක්කම් පළවෙනි එකේ පළවෙනි කොටසට අහනවා T2 ट्रांजिस्टर එක. ඒ කියන්නේ මේ ट्रांजिस्टर එක නම් ඉවල්ලි. මෙයානේ T2 කියලා නම් කරලා තියෙන්නේ. ඔන්න ඔය ट्रांजिस्टर එකේ පාදම ධාරාව. ඒ කියන්නේ මෙන්න මේ IB දෙක කියලා මම ඒක නම් කරන්නේ T2 ट्रांजिस्टर එකේ හින්දා. ඔන්න
IB දෙක කියන පාදම ධාරාව හොයලා ඊට පස්සේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක T2 කියන ට්‍රාන්සිස්ටර් එක සම්ප්‍රයුක්ත අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා කියලා අපිට පෙන්වන්න කියනවා. සම්ප්‍රයුක්ත අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරන්න කියලා අපිට කියනවා. මුලින්ම දැන් මේ ට්‍රාන්සිස්ටර් එක හිතන්න ඕන නම් ඉමල් ඒකේ විමෝචක අග්‍රය කෙලින්ම භූගතයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ ට්‍රාන්සිස්ටර් එකේ විමෝචක අග්‍රය කෙලින්ම භූගතයට සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන භූගත අග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා කියන නම් ඉමල් මෙතන වෝල්ට් බිඳුවනේ. ඒක කෙලින්ම මේ කම්බිරේෂන් සම්බන්ධයි. ඒතර මෙතනත් වෝල්ට් බිඳුවයි කියලා අපිට ගන්න පුළුවන්. මෙතනත් වෝල්ට් බිඳුවක් කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට දැන් දත්ත විදිහට ගානේ මේ ට්‍රාන්සිස්ටර් වල පෙරනඹුරු වෝල්ටීයතාවය වෝල්ට් 0.7ක් කියලා දෙනවා. මෙතන 0.7 වෝල්ට් කියලා අපිට ගන්න පුළුවන්. පෙරනඹුරු වෝල්ටීයතාවය 0.7ක් කියලා දීලා දෙනවා නම් ඒවල ඊට පස්සේ දැන් මෙතන IB2 ධාරාව සෙවීම මේකෙදි මෙන්න මේ පරිපත්ත කොටස මෙන්න මේ ට්‍රාන්සිස්ටරය මේ ප්‍රතිරෝධකය වෙනම මම මේ කොටස ඇඳලා පෙන්නන්නම්. මෙතන භූගත කරලා තියෙන්නේ මෙතන 0.7 වෝල්ට් 0.7 වෝල්ට් මෙතන IB2 ධාරාව පාදම ධාරාව මෙතන ප්‍රතිරෝධය 10 කිලෝ ඕම්. මෙතන වෝල්ටීයතාවය මෙතන B අග්‍රය මෙතන ලබා දෙන වෝල්ටීයතාවය වෝල්ට් 5ක් කියලා අපිට සලකන්න කියනවා. මෙන්න මේ පරිපත්ත කොටස මම වෙනම මේ රූපයෙන් වෙනම ඇඳලා ගත්තා. මෙන්න මේ පරිපත්ත කොටසට අපිට පාදම ධාරාව මෙන්න මේ පාදම ධාරාව හොයනවා නම් ඉවල්ලේ මෙන්න මේ පාත්‍යයකට මෙන්න මේ පාත්‍යයකට අපිට කොච්චර දාන්න පුළුවන්. ඒ පාත්‍යයකට කොච්චර දාලා අපිට පාදම ධාරාව හොයාගන්න පුළුවන්. අපි බලමු ඒක කොහොමද හොයන්නේ කියලා. මෙන්න මේ පාත්‍යයක සලකුවාම මේ අතර වෝල්ටේජ් දාව ගන්න පුළුවන්. ගත්තාම මෙතන ප්‍රතිරෝධය මේ පාදම අග්‍රයට සම්බන්ධ ප්‍රතිරෝධකකින්ද මම ඒක RB ප්‍රතිරෝධකය කියලා නම් කරනවා. RB ප්‍රතිරෝධකය කියලා නම් කරනවා. එතකොට මේ සමස්ත විභවය මෙතන මේ ප්‍රතිරෝධකය හරහා නම් කොටසක් විභව බැස්මක් ඇති කරනවා. මෙතන බේස් එමිටර් වෝල්ටේජ් හරහා විභව බැස්මක් ඇති කරනවා. එතකොට මේ ප්‍රතිරෝධකය හරහා විභව බැස්ම අපිට ලියන්න පුළුවන් නම් ඊමල්ලේ VRB කියලා. දාන මෙතන බේස් එමිටර් වෝල්ටේජ්තාවය VBE වෝල්ටේජ්තාවය හමු කියලා ලියන්න පුළුවන්. එතකොට මෙතන 5යි VRB කියලා කියන්නේ මෙතනින් එන IB දෙක කියන ධාරාවයි මෙතන ප්‍රතිරෝධී අගය. මෙතන ප්‍රතිරෝධී අගය අපිට 10 කිලෝ ඕම් කියලා ලියන්න පුළුවන්. මෙතන ප්‍රතිරෝධයේ අගය 10 කිලෝ ඕම් නිසා. ඒ බේස් එමිටර් වෝල්ටේජ්තාවය පෙරනඹුරු වෝල්ටේජ් අපිට ගාන දත්තේ විදිහට දෙනවා. 0.7 වෝල්ට් කියලා. 0.7 වෝල්ට් කියලා ගාන දීලා තියෙනවා. ඊට පස්සේ අපිට දැන් මේ IB දෙක ධාරාව තනි කරගන්න පුළුවන්. 0.7 සමාන කිරීමෙන් මේ පැත්තට ඇති මෙතන 5 තියෙන්නේ අඩු වෙලා තමයි එන්නේ. හරින 0.7යි. ඊට මෙතන 10 තියෙනවා. ඊට අමතරව කිලෝ තියෙනවා. කියන්නේ 10 ධන 3. 10 ගුණ කිරීම 10 ධන 3න්නේ මෙතන. කිලෝ කියලා කියන්නේ ඒත් ගුණ කිරීමක් තියෙන්නේ. එන්නේ ආගයත් සමාන කිරීමෙන් මේ පැත්තට එද්දි බෙදීමක් කියලා තමයි එන්නේ. 10 ගුණ කිරීම කිලෝ වෙනුවට 10 ධන 3 ලියනවා. ආරාවක් නිසා ඇම්පියර වලින් තමයි උත්තරේ එන්නේ. IB දෙක සමානයි. 5න් 0.7ක් අඩු වුණාම 4.3යි 4.3යි sorry 4.3 තමයි. ඊපස්සේ ඒක ආයේ 10න් බෙදුනහම 4.3 10න් බෙදුනහම 0.4යි 3යි. දශම චිත්ත මේ පැත්තට එකක් වෙනානේ. මේ 10න් බෙදුනහම 0.4යි 3යි කියලා එනවා. ඊට පස්සේ මෙතන 10
ධන 3නේ තියෙනවා වගේ 10 ධන 3 තියෙනවා. ඒක බෙදීමෙන් ලකුණෙන් උඩට එද්දි බෙදීමෙන් උඩට එද්දි 10 ඍණ 3ක් කියලා තමයි එන්නේ උත්තරේ ඇම්පියර වලින්. ඊට පස්සේ IB ධාරාව මෙන්න මෙයා වෙනුවට මේ කොහොම ලියලා යා වෙනුවට අපිට මිලි කිනු උපසර්ගයේ දාලා එහෙම මිලි ඇම්පියර වලින් අපිට ඔයගේ පාදම ධාරාව ලියන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි නංගිමල්ලි මෙන්න මේ T2 ට්‍රාන්සිස්ටරය හරහා මෙන්න මේ ගමන් කරන මෙහෙට ගමන් කරන පාදම ධාරාව. ඒ කියන්නේ IB2 ධාරාව ගණනය කරන්න ඔන්න ඔහොම තමයි. ඊට පස්සේ අපිට ගාන කියනවා ඔන්න ඔය ධාරාව කීයද කියලා හොයලා මෙන්න මේ ට්‍රාන්සිස්ටරේම සන්තුෂ්ත අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරන්න කියලා කියනවා. ට්‍රාන්සිස්ටරේ සන්තුෂ්ත අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරන්න කියනවා. දැන් නංගිමල්ලි අපි මේ පාදම ධාරාව මේ ට්‍රාන්සිස්ටරට අදාළව මේ IB2 ධාරාව අපි මෙතන හොයාගත්තා. දැන් අපි නංගිමල්ලි ඔයාලා තියරි වලට ඉගෙනගෙන තියෙනවා ट्रांसिस्टर एक अब मेरे මෙතනින් අඳින්න පාදම ධාරාව සහ සංග්‍රාහක ධාරාව අතර සංක්‍රමණ ලාක්ෂණික වක්‍රය සංක්‍රමණ ලාක්ෂණික වක්‍රය ඔයාලා ඉගෙනගෙන තියෙනවා. මෙන්න එහෙමනේ සාමාන්‍යයෙන් මේ කියන්නේ. නෝ එතකොට එතකොට නම් ගිහලා මෙන්න මේ කලාවේ අපි කියන කපාහැරි කලාවේ කියලා. හරි කලාවේ කියලා කියනවා. මේක රේඛීය කලාවේ කියලා කියනවා. මෙන්න මේ කොටස संतृप्त කලාපය කියලා කියනවා. සංතෘප්ත කලාපය කියලා කියනවා. අපිට දැන් මේ ගානේ හැටියට නම් පළවෙනි කොටසෙන් අපෙන් අහන්නේ මෙන්න මේ T2 කියන ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරන්න කියලා කියනවා. ඉස්සරෝ මේ පාදම ධාරා හොයලා මේ ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරන්න කියනවා. මේකෙදි දැන් අපි දන්නවා නංගිමල්ලි ट्रांसिस्टर එක සාමාන්‍යයෙන් දැන් මේ පරිපථ විදිහින් නම් භාවිත වෙන්නේ කපාහැරි අවස්ථාව. මේ ट्रांसिस्टर එකෙන් නම් සාමාන්‍ය මේකේ ස්විච් එකක් විදිහට සාමාන්‍ය ट्रांसिस्टर එකක් භාවිත කරන්නේ. ඒක අපිට කපාහැරි අවස්ථාව. මේක සාමාන්‍යයෙන් ඕෆ් අවස්ථාව කියලා නම් කරනවා. සංතෘප්ත අවස්ථාව ඔන් අවස්ථාව කියලා අපි නම් කරනවා. දැන් මේ ट्रांसिस्टर එකට මෙතන වෝල්ට් 5 දීලා දැන් මේ ट्रांसिस्टर පාදම ධාරාව මේ ट्रांसिस्टर ඔන් වෙනවා කියලා අපි හිතලා මේ ගාන හදලා පාදම ධාරාව හොයාගත්තා නම් ඒවලේ දැන් මෙන්න මේ අපිට දැන් මේ ट्रांसिस्टर එක T2 කියන ट्रांसिस्टर එක අපිට හොයන්න පුළුවන් නම් ඒවලේ යන්තමින් संतृप्त වීමට අවශ්‍ය පාදම ධාරාව යාන්ත්‍රමේ संतृप्त වෙන්න අවශ්‍ය දැන් මෙතන ඉඳන් පාදම ධාරාව ශුන්‍ය නම් මේ වල්ලි පාදම ධාරාවක් නැත්තම් සංග්‍රහක ධාරාවකුත් නැහැ. මෙන්න මේ ප්‍රස්තාරය ගැන බලලා සම්බන්ධතාවය ගැන බලලා ඔයාලා හිතන්න ඕන. IB ධාරාවක් යම්කිසි ප්‍රමාණයක තියෙනවා නම් ඊට අනුරූප IC ධාරාවකුත් තියෙනවා. මෙන්න මේ කොටසෙන් එහාට IB ධාරාව කොච්චර වැඩි කරත් සංග්‍රහක ධාරාව එතනින් එහාට නියතයක්. ඔන්න පාදම ධාරාව කොපමණ වැඩි කරත් එතනින් එහාට සංග්‍රහක ධාරාව වැඩි වීමක් දක්වන්න ලැබෙන්නේ නැත්නම් අන්න ඒ කලාපය තමයි සංතෘප්ත කලාපය. කියන්නේ ट्रांसिस्टर එක සංතෘප්ත වෙනවද කියලා ඔප්පු කරන්න ඕනේ මෙන්න මේ T2 ट्रांसिस्टर එක. මෙන්න මේ ट्रांसिस्टर යන්ත්‍රයෙන් සංතෘප්ත වෙන්න ඕන පාදම ධාරාව යාන්ත්‍රයෙන් සංතෘප්ත වෙන්න ඕනේ පාදම ධාරාව මෙන්න මේ ट्रांसिस्टर එකේ මොකද කීයද කියලා අපි හොයනවා.
ඒකට මෙන්න මේ සම්බන්ධතාවය අපිට භාවිත කරන්න පුළුවන්. IC සමානයි ඊට වර්ග IB කියලා ඔන්න ඒ සම්බන්ධතාවය වල තියරි වලට ඉගෙනගෙන තියෙනවා. ඒතර නංගි මල්ලි දැන් මේ T2 කියන ට්‍රාන්සිස්ටර් එක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ කියන IC ධාරාව මිලි ඇම්පියර් 4ක් ඔනේ කියලා කියනවා. සමානයි ධාරාලාභය ඊටගේ වගේ 100ක් කියලා ගානේ දීලා තියෙනවා. ඊටගේ 100ක් කියලා ගානේ දීලා තියෙනවා. එතකොට මේ ට්‍රාන්සිස්ටර් යාන්ත්‍රයෙන් සම්තෘප්ත වෙන්න අවශ්‍ය පාදම ධාරාව B2 කියලා නම් කරන්නේ මේ ට්‍රාන්සිස්ටර් දෙවෙනි ට්‍රාන්සිස්ටර් එකකින් T2 ට්‍රාන්සිස්ටර් එකකින් ඊට ඕක එහෙම ගත්තාම IB දෙක ට්‍රාන්සිස්ටර් එක ගුණ කිරීම මේ පැත්තෙන්දී බෙදීමක් කියලා එන්නේ. අතර බෙදීම 100 මිලි ඇම්පියර් වලින් එන්නේ. B2 සමානයි 0.04 කයි 2.3 1.2. උතර මේක 100 බෙදුනම 0.04 මිලි ඇම්පියර් කියලා එනවා. ඔන්න ඔය පාදම ධාරාව තමයි මෙන්න මේ T2 කියන ට්‍රාන්සිස්ටර් එක යාන්ත්‍රයෙන් සම්තෘප්ත තත්ත්වයටපත් වෙන්න අවශ්‍ය පාදම ධාරාව මෙච්චරයිලු. දැන් අපි ඒක හොයලා ගත්තා නම් ඒවලු. දැන් මේ අවස්ථාවේ හැටියට නම් වෝල්ට් 5ක සැපයුම් භාවයක් මෙතන ලබා දීලා ප්‍රදානය කරලා මේ ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වෙද්දී ඒ හරහා ගමන් කරන පාදම ධාරාව දෙන්න මෙන්න මේ ධාරාව 0.4 මිලි ඇම්පියර් මෙච්චර යෝනේ නම් ඒ මල්ලි ඒ දැන් ඒ ට්‍රාන්සිස්ටර් එක සම්පූර්ණතාවයේ පවත්වා ගන්න. හැබැයි දැන් මෙච්චර එක කරන්ට් එකක් පාදම ඔස්සේ ගලනවා. මෙච්චරයි ඕනේ. දැන් මෙච්චර එක කරන්ට් එකක් පාදම ඔස්සේ ගලනවා. ඒ කියන්නේ මේ ධාරාවට වඩා මේ ධාරාව කොහොමත් වැඩිනේ. ඒ නිසා මෙන්න මේ සම්බන්ධතාවය වලට ලියලා මේ හේතුව නිසා එම නිසා T2 ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත අවස්ථාවේ ක්‍රියා කරයි කියලා ඔයාලට ලියන්න පුළුවන්. ඕක තමයි මුලින්ම IB දෙක මෙහා හරහා ගමන් කරන පාදම ධාරාව හොයලා මේ ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා කියලා ඔයාලට ලියන්න පුළුවන්. ඔන්න ඒ සම්බන්ධතාවය පැහැදිලි කරන්න පුළුවන්. T2 සංතෘප්ත වෙනවද නැද්ද කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බේ. මෙන්න මේ විභවයට වඩා යාන්ත්‍රයෙන් සම්තෘප්ත වෙන්න අවශ්‍ය පාදම ධාරාව මෙච්චරයි නම් ගෙවල්ලි. හැබැයි දැන් ගාන හැදුවට පස්සේ යාන්ත්‍රයෙන් සම්තෘප්ත වෙන්න ඕනේ මෙච්චරයි. හැබැයි දැන් අපි ගාන සාමාන්‍ය මේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී මෙච්චරක ධාරාවක් පාදම ඔස්සේ ගමන් කරනවා. සම්තෘප්ත වෙන්න ඕනේ මෙච්චරක ධාරාවක් ඊට වඩා මෙච්චරක ධාරාවක් හම්බ වෙනවා කියලා කියන්නේ කොහොමද මේ ට්‍රාන්සිස්ටර් සම්තෘප්ත අවස්ථාවට පත් වෙලානේ තියෙනනම් වෙලේ. ඔන්නම තමයි ඒ කොටස හදන්නේ. දැන් නැගෙමලේ ඊට පස්සේ ඒකෙම දෙවෙනි කොටසට අහනවා T1 ට්‍රාන්සිස්ටර් එක. මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක ඔස්සේ තමයි ඉස්සරහට ඒ ගාන හදන්න යන්න තියෙන්නේ. මම ඉතිරි ටික මකන්න. ඊට පස්සේ අපිට මේ ගානේ කියනවා නම් ඒවල ඒකේ දෙවෙනි කොටස. පළවෙනි එකේ දෙවෙනි කොටස. දැන් මේ T1 කියන ට්‍රාන්සිස්ටරේ ගැන අහන්නම් ඒවල. දැන් ඒකෙදි දැන් මේ AR එකටත් දැන් මේ ට්‍රාන්සිස්ටරේට අදාළව මේකනේ. අර AR එකට වෝල්ට් 5ක් දෙනවා කියලා කියනවා. දැන් මෙතනදී මේ ට්‍රාන්සිස්ටරේ සලකලා බලලා තමයි දැන් ඉස්සරහට ඒ ගාන හදන්න වෙන්නේ. T1 ට්‍රාන්සිස්ටර් එක. එතන නම් මල්ලි ඒ ට්‍රාන්සිස්ටර් එක හරහා ගමන් කරන ධාරාව පාදම ධාරාව මම එක මෙහෙම
මෙතනින් මම නම් කරන්න IB පාදම ධාරාව කියලා මෙතන T එක ට්‍රාන්සිස්ටර් හින්දා 1 කියලා නම් කරන්න. පාදම ධාරාව. දැන් මේකෙදී මෙතන මේ ට්‍රාන්සිස්ටර් එක භූගත කරලා තියෙනවා. එතකොට රංගි මල්ලි දැන් මේ ට්‍රාන්සිස්ටර් එක අපි ඔප්පු කරා සම්පූර්ණ අවස්ථාවට පත්ලා තියෙන කියලා මෙතන වෝල්ට් 5ක් දුන්නා. ඊට පස්සේ එතකොට මේ සංග්‍රහ විමෝචක වෝල්ටීයතාවය ඒ අතර වෝල්ටීයතාවය 0.2 වෝල්ට් කියලා අපිට සංතෘප්ත වුණාම මේ අදාළ ට්‍රාන්සිස්ටර් එක 0.2ක් ගන්න කියලා තියෙනවා. එතකොට දැන් නම් මල්ලි මුලින්ම මේ ට්‍රාන්සිස්ටර් එකේ හරහා ගමන් කරන පාදම ධාරාව හොයන්න නම් මෙන්න මෙතන පොයින්ට් එකේ විභවය හොයාගන්න වෙනවා. ඔන්න ඔතන පොයින්ට් එකේ විභවය. ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටර් එකට තාල වෙන ওই පොයින්ට් එකේ විභවය අපි කියන්නේ විමෝචක විභවය. විමෝචක අග්‍රයනේ. විමෝචකයේ විභවය. දැන් මේ විමෝචක අග්‍රය මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකේ සංග්‍රහක අග්‍රයට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒ දෙන්න එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර නංගි මල්ලේ දැන් මෙතන භූගත කරලා තියෙනවා. VCE වෝල්ටීයතාවය. මෙන්න මේ VE වෝල්ටීයතාවය ඇසුරෙන් මෙන්න මේ ට්‍රාන්සිස්ටරේට අදාළ මෙන්න මේ සංග්‍රහක වෝල්ටීයතාවය අපිට හොයාගන්න පුළුවන්. ඒක අපි මෙහෙම හොයමු. T2 ට්‍රාන්සිස්ටරය ඇසුරෙන් VC සොයමු. සංග්‍රහක විභවය සොයමු කියලා මම මෙහෙම ලියලා ඒක අපි සාමාන්‍යයෙන් මෙහෙම ලියන්න මම අංගිපල්ලි VCE විභවය සමානයි සංග්‍රහකේ සහ විමෝචකයේ අතර වෝල්ටේජ් අන්තරයෙන් VCE වෝල්ටීයතාවය කියන්නේ මේ දැන් ට්‍රාන්සිස්ටරය අපි සම්පූර්ණ කියලා ඔප්පු කරගත්තා. මේ වෝල්ටීයතාවය 0.2 කියලා අපිට මෙතනට ආදේශ කරගන්න පුළුවන්. සමානයි සංග්‍රහක වෝල්ටීයතාවය. ඒක තමයි අපි හොයන්නේ. දැන් මේ ට්‍රාන්සිස්ටරේට නේ දැන් මේක දැම්මේ. එතකොට මේ ට්‍රාන්සිස්ටරේ විමෝචකාග්‍රේ භූගතයට සම්බන්ධ වෙන හින්දා මෙතන VE වෙනුවට වෝල්ට් 0 කියලා අපිට ගන්න පුළුවන්. එම නිසා VC වෝල්ටීයතාවය 0.2 වෝල්ට් කියලා එනවා. එතකොට මෙන්න මේ වෝල්ටීයතාවය මෙන්න මේ වෝල්ටීයතාවය 0.2 වෝල්ට් කියලා ගන්න පුළුවන්. දැන් මේ අග්‍රයම මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙන හින්දා T1 ට්‍රාන්සිස්ටරේ ඇසුරෙන් කියලා මම ලියලා මෙන්න මෙතන මේ ට්‍රාන්සිස්ටරය ප්‍රතිරෝධකය මම වෙනම ඇඳ ගන්නවා. සංග්‍රහකේ ඒකේ ඒතර දැන් මේ අග්‍රම මෙයාට සම්බන්ධ වෙලා තියෙන හින්දා නම් ඒ මල්ලිය මෙතන දැන් අපි මේ ට්‍රාන්සිස්ටරයට අදාළ අග්‍රේ සංග්‍රහක අග්‍රේ විභවය 0.2 කියලා හොයාගත්තනේ. එයා මේ ට්‍රාන්සිස්ටර් විමෝචක අග්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර අපිට මෙතන මේක වෙනම ඇඳාම මෙතන 0.2 වෝල්ට් කියලා ගන්න පුළුවන්. මේ සංඛ්‍යාක අග්‍රේ මේ විමෝචකයට එකට සම්බන්ධ වෙලා තියෙන. එතන ඒ අතර වෙන උපකරණ නැති හින්දා විභව බස් වල තියෙන නැති හින්දා අර කම්බි එකට සම්බන්ධ වෙලා තියෙන හින්දා මේ ට්‍රාන්සිස්ටර් ඒ කියන්නේ T එක ට්‍රාන්සිස්ටර් එක මෙතන විභවය 0.2 කියලා අපි හොයාගත්තා. නම් කරන්න පුළුවන්. ඒතර මෙතන ප්‍රතිරෝධය 10 කිලෝ. මෙතන A අග්‍රේ මෙතන දීලා තියෙන වෝල්ටීයතාවය වෝල්ට් 5යි. ඔන්න වෙනවා. එතකොට මෙතන මේ T1 ට්‍රාන්සිස්ටරය හරහා ගමන් කරන පාදම ධාරාව IB1 T1 ට්‍රාන්සිස්ටර් හින්දා තමයි IB1 කියලා නම් කරේ. ඉතින් දැන් ඔය මේ ගානේ පොඩි දෙවෙනි කොටසේ අහන්නේ ඒ IB1 කියන ට්‍රාන්සිස්ටරය හරහා ගමන් කරන වෙන්නේ මේ පාදම ධාරාව හොයලා ඒ ට්‍රාන්සිස්ටරේ සම්ප්‍රයුක්ත වෙලා අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරන්න අපිට කියන්නේ. දැන් මේකෙදි මේකත් අර විදිහටම තමයි. මේ අතර අන්තරය නම් මෙතනින් බව බෙදෙනවා කියලා ගන්න පුළුවන්. මෙතන VB වෝල්ටීයතාවය පෙරණ වෝල්ටීයතාවය 0.7. එතකොට මේ අතර අන්තරය ගත්තාම පහරින 0.2 සමානයි. මෙතනින් එන කරන්ට් එක IB1 වැඩි කිරීම මෙතන ප්‍රතිරෝධකය 10 කිලෝ ධන මෙතන ඉබ්බා බැස්ම. එතකොට IB1 මෙහෙම අපි ලියන්න පුළුවන්. ධන 0.7 සමාන කිරීම මේ පැත්තට ගන්න. එතකොට හරින ධන 0.7 මේ පැත්තට එද්දි
ඍණ දශම 7න්නේ. ඒතර තාමතර ඍණ දෙකක් තියෙනවා. ඒතර ඍණ 0.9. මේ ඍණ දෙකට මේ ඍණ 7 එකතු වුණාම සමස්ත වෝල්ට් පහෙන්ම අඩු වෙන්න ඕන 0.9ක්. මේ ධන දශම 7 මේ පැත්තට එද්දි ඍණ දශම 7 වෙනවා. ඒකට මේ ඍණ දශම දෙක එකතු වුණාම සමස්තයෙන් ධන පහෙන් අඩු වෙන්න ඕන මෙන්න මේ 0.9 කියන ඍණ වෝල්ටීයතාවය. එතකොට මෙතන 10 ගුණ කිරීම 10 ධන 3ක් තියෙනවා. ඒ කියන්නේ මෙතන කිලෝ කියන්නේ 10 ධන 3 ඕකේ ගුණ කිරීමක් තියෙන සමාන කිරීම මේ පැත්තට එද්දි බෙදීමක් වෙලා එන්නේ. 10 ගුණ කිරීම 10 ධන 3 කියලා අපිට ගන්න පුළුවන්. උත්තරය ඇම්පියර් ධාරාවක් නිසා. IB1 සමානයි 5.9ක් අඩු වුණාම 4.1යි 4.1යි ඒ 4.1 නේ. එතන මේක 10න් බෙදුණාම 0.41යි. මෙතන බෙදීමෙන් යට 10 ධන 3ක් තියෙන උඩරෙද්දි 10 ඍණ 3 කියලා එනවා ඇම්පියර් වලින්. 4.1යි ආය 10න් බෙදුණාම දශම දෙක මේ පැත්තට පයින්. ඒතර 0.41යි වැඩි කියන 10 එතන ඇම්පියර්. IB1 ධාරාව 0.41යි මෙහා වෙනුවට අපිට මිලි කියලා දාන්න පුළුවන්. මිලි ඇම්පියර්. ඔන්නෝම තමයි නංගි මල්ලි ඔක හැදෙන්නේ. එතකොට 0.41. දැන් අර අපි ඉස්සෙල්ලා සංක්‍රමණ ලාක්ෂණික වක්‍රාන්ත වගේ මේකෙදිත් ඒ විදිහමයි. මේකෙදි T1 ට්‍රාන්සිස්ටරේ යාන්ත්‍රණයෙන් සම්තෘප්ත වෙන්න අවශ්‍ය වෝල්ටීයතාවය. යාන්ත්‍රණයෙන් සම්තෘප්ත වෙන්න ඕන අවශ්‍ය පාදම ධාරාව. T1 යාන්ත්‍රණයෙන් සම්තෘප්ත වීමට අවශ්‍ය IB1 ධාරාව. ඒකෙදි අපිට IC සමාන බීටා වාරයක් IB කියලා මේ සම්බන්ධතාවය ගන්න පුළුවන්. ඒකෙදිත් යාන්ත්‍රණයෙන් සම්තෘප්ත වෙන්න අවශ්‍ය IB1 ධාරාව මේකෙදි සංග්‍රහක ධාරාව T1 කියන ට්‍රාන්සිස්ටර් එක වෙන්නේ මේ T1 කියන ට්‍රාන්සිස්ටර් එක අවශ්‍ය සංග්‍රහක ධාරාව එයාගේ මිලි ඇම්පියර් 4ක් කියලා අපිට ගාන දත්තයක් විදිහට දීලා තියෙනවා. ඊට වලගේ 100ක් කියලා දීලා තියෙනවා. පාදම ධාරාව තමයි අපි දැන් ඒ අන්තං සංතෘප්ත වෙන්න ඕන පාදම ධාරාව අපෙන් අහන්නේ. ඒක B නම් කරගත්තේ මේ ට්‍රාන්සිස්ටර් එකට දාලා IB1 කියලා අපි ගන්න පුළුවන්. ඒත් IB1 සමානයි 100 මේ පැත්තට එද්දි බිංදුව දශම බෙදීමක් කරලා ඉන්නේ 0.4 මිලි ඇම්පියර කියලා ගන්න පුළුවන්. දශම සිත 1යි 1යි 2යි දෙකක් පයින්නවා. ඒතර IB1 0.04 කියලා එන්නේ. එතන මේකේ මේ ට්‍රාන්සිස්ටර් එක යාන්ත්‍රණයෙන් සංතෘප්ත වෙන්න අවශ්‍ය පාදම ධාරාව තමයි මෙච්චරක් කියලා එන්නේ. දැන් අපිට මේ ගාන විදිහට දැන් මේ ට්‍රාන්සිස්ටර් එක යාන්ත්‍රණය වෙද්දී අපි IB1 හොයාගත්තා. මෙහෙන් ගමන් කරන පාදම ධාරාව හොයාගත්තා. මෙච්චරක් කියලා 0.41 මිලි ඇම්පියර්. යාන්ත්‍රණයෙන් සංතෘප්ත වෙන්න ඕන අවශ්‍ය ධාරාව පාදම ධාරාව මේ ට්‍රාන්සිස්ටරයට අදාළ වෙන මෙච්චරක් කියලා අපි මෙන්න මේ සම්බන්ධතාව භාවිත කරලා හොයලා. හැබැයි දැන් මෙච්චරක ධාරාවක් මේ පරිපථයේදී මේ ට්‍රාන්සිස්ටරය හරහා පාදම ධාරාව විදිහට ගමන් කරනවා. එතකොට මේ ධාරාවට වඩා මේ ධාරාව විශාල හින්දා මෙච්චරයි ඕනේ. හැබැයි මෙච්චරක් හම්බ වෙනවා. එම නිසා මේ ට්‍රාන්සිස්ටරේ T1 සම්තෘප්ත අවස්ථාවේ ක්‍රියා කරයි කියලා මම ලියන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි නංගිමලි ඒ ගානත් හදන්නේ. එතකොට පළවෙනි කොටසේ 1යි 2යි දෙකම හැදුවා. ඒ කියන්නේ IB මේ දෙකේම IB ධාරා හොයලා ඒ දෙකම සම්තෘප්ත අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරන්න තියෙනවා. එතකොට ඔන්න ඔහොම තමයි නංගිමලි මේ කොටස හදන්නේ. මේ ඊට පස්සේ අපිට දෙක කොටසේ කියලා අපි ඔන්නම තමයි නංගිමලි මේ කොටස හදන්නේ. ඔයාලා බලලා කොට දාන්න.